ශ්වසන රෝග, රාත්‍රී නිින්ද නොයාම, සමය රෝග, රක්තහීනතාවය වැනි රෝග මර්ධනය කරලා මතක ශක්තිය වර්ධනය කරන්න, ඔසප් ගැටලු සුව කරන්න, තරබරුකම දුරු කරන්න හොඳම ඖෂධය සූදුරු කියලා මතක තියාගන්න. දන්නවද? එක සූදුරු හැන්දක් තුල කොලෙස්ටරෝල් රහිතයි, සීනි රහිතයි, කැලරි 22ක්, මේදය ග්‍රෑම් එකක්, ද්‍රව්‍ය තන්තු ග්‍රෑම් එකක්, ප්‍රෝටීන් ග්‍රෑම් එකක්, කැල්සියම් මිලිග්‍රෑම් 56ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 22ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 107ක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 30ක්, සෝඩියම් මිලිග්‍රෑම් 10ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3ක්, විටමින් C මිලිග්‍රෑම් 5ක්, යකඩ මිලිග්‍රෑම් 4ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 2ක්, කොපර් මිලිග්‍රෑම් 1ක්, සින්ක් මිලිග්‍රෑම් 3ක්, විටමින් E මිලිග්‍රෑම් 2ක්, නිකොටින් අම්ල මිලිග්‍රෑම් 3ක් සහ රයිබෝෆ්ලේවන් මිලිග්‍රෑම් 1ක් අඩංගු වෙනවා. දවසපතා සෝදුරු පාවිච්චිට ගන්නව නම් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දේවල් ටිකක් කරන්න. හැමදාම රැයට වතුර වීදුරුවක් අරන් සෝදුරු මේස හැන්දක් දාලා උදේ වෙනකන් ඒක තියන්න. පහුවදා උදේට ඔයාට පෙනේවි සෝදුරු පෙඟුණු කහපාට ජලය ඒ කෝප්පේ තියෙනවා. ඊට පස්සේ ඒ ජලයට මී පැණි සල්පයක් එක් කරලා උදේම පානය කරන්න. මේ පානය ඔයාගේ බඩ ගොඩක් වෙලා යනකම් පුරවලා තියෙනවා. ඒ වගේම ඉක්මනින්ම ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්නත් මේක හේතුවක් වෙනවා. මේක කොයිතරම් වටිනවද කියනවා නම් සමහර අධ්‍යයන වලින් පෙන්වලා තියෙනවා මාස 3ක කාලයක් ඇතුළත මේක පානය කරපු සමහර පුද්ගලයන්ගේ බර 50%කටත් එහා අඩු වුණා කියලා. මේ වගේම තමයි සූදුරු ඇට විනාඩි 20ක් විතර තම්බලා සූදුරු තේ පානය කරන එකත් ශරීරයේ බර අඩු කරන්න ගොඩක් උදව් වෙනවා කියන එක. සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න මේක දවසට 3 වතාවක් බොන්න කියලා කිව්වත් හැමදාම මේක උදේට එකපාරක් බීවත් හොඳටම ඇති කියලයි ගොඩක් දෙනා අනුමත කරන්නේ.